වෙල්කම් ටු ක්‍රිම්සන් ජර්නි. අද අපි ඔයාලත් එක්ක යන්න හදන්නේ මාදුගඟේ තියෙන කොද්දුව රජමහා විහාරයට. මේ පන්සලේ විශේෂත්වයක් තමයි හැම පැත්තෙම වතුරෙන් වට වෙලා තමයි තියෙන්නේ. යන්න පුළුවන් බෝට්ටු වලින් විතරයි. අපි යන්කෝ බලන්න එහෙනම්. අපි පන්සලට යන අතරමඟදී බලන්නකෝ අපිට හම්බෙන ලස්සන තැන. මාදුගඟේ ඇවිත් තියෙන කෙනෙක් නම් ඔයාලා මාදුගඟේ දැක්ක ලස්සනම තැන් වලින් එකක් තමයි මේක. මේක හැදිලා තින්නේ කඩොලාන් ශාක වලින් වියනක් වගේ හැදිලා ඒක යට නිකන් බිංගයක් වගේ යන්න පුළුවන් පාරක් තමයි හැදිලා තින්නේ ගස් වලින්. ඇත්තට මේක හරියම ලස්සනයි. මෙතන තව අපිට විශේෂ දෙයක් හම්බෙනවා. ඒ තමයි මේ දූපතේ තියෙන චූටි දූපත තමයි මේක. මේකේ දේවාලයක් තමයි තිබිට තියෙන්නේ ඉස්සර. තාම මේ දේවාලය නම් තියෙනවා. ඇත්තටම හරිම පොඩි දේවාලයක්. දැන් අපිට අර ඈතින් පේන්නේ මාදුගඟේ තියෙන එක පාලම. මේක ගොඩක් ප්‍රසිද්ධයි කියලා තමයි අයියා නම් කිව්වේ. දැන් අපිට අර ඈතින් පේන්නේ අපි දැන් යන කොද්දුව රජමහා විහාරය. අපි ගිහින් බලමුකෝ පන්සල කොහොමද කියලා. මේ කොද්දුව ගැන ඓතිහාසික කතා පුවතකුත් සඳහන් වෙනවා. ඒ තමයි මුලින්ම හේමමාලා හා දන්තකුමරු ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වඩම්මද්දී ලංකාවේ යුද්ධයක් තිබිලා තියෙනවා. ඒ යුද්ධමය වාතාවරණය නිසා කෙලින්ම අනුරාධපුරයට මේ දන්ත ධාතුන් වහන්සේව වඩම්මන්න හැකියාවක් තිබෙලා නැහැ. ඒ නිසා මේ වැලිතොට ආසන්නයේ වරායකින් ගොඩ බැහැලා මුලින්ම දළදා වහන්සේ වැඩමවලා තින්නේ මේ කොද්දුවට. ඊට පස්සේ කොද්දුවේ තියෙන වැලි කොටක දළදා වහන්සේව සංගවලා පුද පූජා පවත්වලා තියෙනවා සුළු කාලයක්. ඊට පස්සේ අර යුද්ධමය වාතාවරණය නැවත සාමකාමී මට්ටමට ආවයින් පස්සේ තමයි හේමමාලා හා දන්තකුමර විසින් අනුරාධපුරයට දළදා වහන්සේ වඩම්මලා තින්නේ. පන්සලට ගියත් ඔයාලට තව චූටි යාළුවෝ ටිකකුත් හම්බෙන්න පුළුවන්. මෙයාලා දඬුල එන්නු.
ඇත්තටම ගොඩක්ම හීලයි. ඔයාලට මොනවා හරි කන්න අරන් ගිහින් දෙන්න උනත් පුළුවන්. එයාලා අතටත් එනවා. මේ අතේම තියන් උනත් කෑම දෙන්න පුළුවන්. හරිම හීලයි. ඇත්තටම එයාලගේ ශරීරයට හිතකර පළතුරු ඒ වගේ දෙයක් නම් දුන්නට කමක් නැහැ. නැත්නම් ওই ගොඩාක් කෙමිකල්ස් තියෙන දේවල් නම් දෙන්න එපා. මේක එයාලට ඇත්තටම හොඳ නෑනේ. පූජා මුකුත් තියන්නේ නැහැ වෙතන. ඒක මම නැහැ තියලා. මේගොල්ලෝ දෙනවා කියන්නේ. සනීප තියන්න ඉතල ඒක. මුකුත් තියන්නේ නැහැ. කෑම බීම අරන්. මේගොල්ලන්ද? අන්නේ පුට්ටකට ඉන්න පව්. මේ තියෙන්නේ මේ පන්සල හදන්න තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කරපු කප්පින වලව්වේ මුහන්දිරම්තුමාගේ පිළිමයක්. ඒ වගේම එතුමා සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය කියන විද්‍යාල හදන්නත් තමන්ගේ පෞද්ගලික ඉඩම් පරිත්‍යාග කරලා තියෙනවා. ඊට අමතරව කටුනායක ගුවන්තොටුපළ හදන්න තමන්ගේ පෞද්ගලික ඉඩම් පරිත්‍යාග කරා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ආයෙත් කොද්දුව රජ මහා විහාරය බලලා ඉවර වෙලා ආපහු යන්න හදනවා. ඊ යන අතරමඟදී මොනවද වෙන්නේ කියලා බලමු. මේ දැන් අපි ආවේ ෆිෂ් තෙරපි කරන්න. ඔයාලත් මාදුකගේ එනවනම් ෆිෂ් තෙරපි එකක් කරගන්න පුළුවන්. මේ වගේ කොටු කොටු හදලා තියෙනවා. ඕන කෙනෙක්ට ෆිෂ් තෙරපි එකක් ගන්න පුළුවන්. අපි යනකොට නම් එක්කෙනෙක්ට රුපියල් 300ක් වගේ තමයි ගියේ ෆිෂ් තෙරපි එකක් කරන්න. විනාඩි 10ක් වගේ පුළුවන් ඒ ගානට. මුලින්ම පොඩ්ඩක් කකුලට කිච් වගේ දැනෙනවා. ඊට පස්සේ ඒක නෝමල් වෙනවා ටිකක් වෙලා දාන්න ඉද්දි. ඔන්නෝම තමයි අපි ෆිෂ් තෙරපි එක කරේ. මේ ඔතන ඉඳන් නේ දාන්නේ. අල්ලයාකට යන්න ඕනේ. ෆිෂ් තෙරපි එකත් කරලා අපි මාදුකගෙන් යන්නයි හදන්නේ. ඊට පස්සේ අපිට හම්බුණා මාදුකග මැද්දේ තියෙන කඩයක්. ඇත්තට මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. අපි ඒ කඩේට ගිහිල්ලා කිරල බිව්වා. ඇත්තටම කිරල කියන්නේ මේ මාදුකගවට තියෙන මේ ආවේනික පළතුරක්. ඇත්තම මාරම රසයි. මේ ඔයාලත් ගියොත් අනිවාර්යෙන් මේ කඩෙන් කිරල එකක් බොන්න. මාරම එක්ස්පීරියන්ස් එකක් ඒක. මේ දැන් අපි යන්නේ මාදුකග ඉවර වෙන තැනට. මෙතන නම් මාරම ලස්සනයි. මාදුකග ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මුහුද. මුහුදයි අහසයි මාරම ලස්සනට පේනවා. මෙතන කලපුවක් ඇත්තටම. වතුර පරිසරය මාරම ලස්සනයි. මේ තියෙන්නේ අර ඈතින් පේන්නේ මුහුද. රැල්ල යනවා පේන්නේ. මෙතෙන්ට නම් ඇත්තටම ඇවිල්ලාම බලන්න ඕන. වටේම බලද්දි මාරම වීව් එකක් තමයි තියෙන්නේ. අහසත් මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකො කොහොමද කියලා.
අර ඔයාලට පැහැදිලිවම පේන්නේ මුහුදයි මාදුගගයි වෙන් වෙන තැන. එතකොට අර වතුර දෙකේ පාට වෙනස් වෙන විදිය ලස්සනටම බලා ගන්න පුළුවන්. ලක්ෂණ මාමේ යනවද? එට යනවද එට? එට යනවද රසායනවද නැන්නේ? අද යනවද? ඉතින් අපේ මාදුගමන ඉවරුනේ මෙහෙමයි. Thank you for watching.